ආයිබෝවන් ලක්වාසී සැමටත් ලෝපුරා විශ්ව සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ටත් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ උදා වෙන දෙසැම්බර් මාසය එහෙම නැත්නම් උඳුවප් මාසය ඔබට වාසනාවන්ත මාසයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලෝකෙ පුරා විසිරෙන සිටින සියලුම ශ්‍රී ලාංකික ජනතාවගේ හැම රටවල් වලම වැඩ කරන ඒ වගේම සංචාරය කරන අයට කරදරයක් නොවි තමන්ගේ කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි දෙසැම්බර් මාසය පිළිබඳව පලාපල කතනය කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ලෝකයට කොහොමද ලංකාවට කොහොමද විශේෂයෙන්ම ඔබගේ ලග්නයට දෙසැම්බර් මාසයේ සති 4 මුල් සතිය දෙවැනි සතිය තුන්වෙනි සතිය හතරවෙනි සතිය කොයි ආකාරයෙන්ද බලපාන්නේ කියලා අපි සාකච්ඡා කරන්න හදන්නේ. ඊටාම කෙටියෙන් ඒ වගේම පොදුවේ. හොඳයි. දෙසැම්බර් මාසයේ ග්‍රහචාරය පිළිබඳව අපි අවබෝධයක් ලබා ගන්න ඕන. මේ මොහොතේ දෙසැම්බර් 1 වෙනිදා උදෑසන උදාව සිද්ධ වෙන්නේ සූර්ය උදාව සිද්ධ වෙන්නේ වෘශ්චික ලග්නයෙන්. එතකොට වෘශ්චික ලග්නේ ඊටාම බලවත් කුජ ගහය ඉන්නවා, රවි ඉන්නවා, සිකුරු ඉන්නවා. ඉතින් ලග්නය සූර්ය උදාවත් එක්කම ඊටාම වාසනාවන්ත වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම කුජ රවි සිකුරු ඉන්නවා කියන්නේ කුජ සිකුරු ඉන්නවා කියන්නේ මේ ලෞකික වෛවාහික බන්ධනය කියන එක. ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ දෙකම නියෝජනය වෙනවා කියන්නේ වාසනාවන්ත කාලයක් කියන එක. ඒක හොඳයි අත් වශයෙන්. මේ වගේම රවි ලග්නගතව ඉඳීම උච්චික ලග්නයේදී රවි සහ කුජ නියෝජනය වීම රාජ්‍ය ප්‍රබලව ක්‍රියා කරන ආකාරය අඳුර ගන්න පුළුවන්. විශේෂයෙන්ම ලෝකේ පුරාම සෑම රටකම රජය ස්ථාවර මට්ටමක තීරණ වලට එළඹෙන කාලයක් හැටියට මේ කාලය අඳුනා ගන්න පුළුවන්. උදාහරණයකට අපි ගත්තොත් මේ වෙලාවේ යුද්ධයේ තියෙන රටවල් හැටියට ඊශ්‍රායලය ඒ වගේම ඊට ප්‍රතිවිරුද්ධව හමාස් සංවිධානයේ ඊරානය ප්‍රමුඛ මේ රටවල් තම තමන්ගේ ස්ථාවර ශක්තිමත් කරගන්නවා. ඒ වගේම ඇමරිකාව රුසියාව වගේ රටවල් පවා ස්ථාවරයේ ශක්තිමත් කරගනී. ඒ වගේම යුරෝපයේ අනිත් රටවල් උනත් මේ සම්බන්ධයෙන් විවිධ මධ්‍යස්ථ මතධාරීන් හැටියට විවේචනාත්මකව වැඩි විශ්ලේෂණය කළා තමන් අතීතයේ තමන්ගේ රාජ්‍ය නායකයන් ගනිපු තීරණ අනුව සුදුසු මොනවද කියලා අර ගැඹුරු පරිකල්පනයකට යන කාලයක් හැටියට මේ කාලය අඳුර ගන්න පුළුවන්. ඒ වගේම සමහර රටවල දේශපාලන ස්ථාවරය ඔවුන් සකසමින් ඉන්න කාලයක් වෙන්න පුළුවන්. මොකද රවි බලවත්ව ඉන්න මේ වෙලාවේ. ඒක නිසා දේශපාලන ස්ථාවර ශක්තිමත් කරගනිමි. තමාගේ ආණ්ඩු කැබිනට් මණ්ඩල තමන්ගේ අයවැය වගේ දේවල් ශක්තිමත් කරගන්න කාලයක් හැටියට පෙන්වුම් කරනවා. නමුත් මේකේ අපි දකිනවා පස්වැන්නේ සෙනසුරු සහ ශනි නෙප්චූන් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. එතකොට අපිට පේනවා පොඩි ස්වාභාවික ව්‍යසන වගේ දේවල් මේ කාලේ ඇති වෙන්න පුළුවන්. මේ තත්කාලය අනුව අපිට කියන්න පුළුවන් මේ මාසේ ඒ කියන්නේ දෙසැම්බර් මාසේ අපි ඔය උදාහරණයක් ඇටියට ගත්තොත් හිම වැටෙන රටවල් වලට ටිකක් කලින් හිම වැටෙන්න පුළුවන්. මම මේ අනුමානයක් තමයි කියන්නේ අපි බලමු ඒක කොහොමද කියලා. කලින් හිම වැටෙන්න පුළුවන්. පොඩ්ඩක් සීතල කාලය කලින් එළඹෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් සිදු වෙන්න පුළුවන්. එතකොට ස්වභාවික විපත් ගැන කතා කිරීමේදී සඳු ශනිත්ගයෙන් පීඩා විඳිනකොට ජලය සම්බන්ධ කතාවලදී සුළඟ අවපීඩන කලාප වගේ දේවල් වායු ගෝලයේත් එක්ක සුළඟත් එක්ක ඇති වෙන ඔය අපි දැන් උදාහරණයක් විදිහට අපිට තේරෙන විදිහට අපි කිව්වොත් බෙන්ගාල බොක්ක කැළඹෙන්න පුළුවන් නිතර වෙනදට වඩා අපි දැක්ක පහුගිය කාලෙත් එහෙම සිද්ධ වෙනවා. ඒ වගේම ලෝකයේ වෙනත් කලාපවල පුංචි සුළි කුණාටු ඇති වෙන්න පුළුවන්. ඒ හරහා ජල පීඩන ඇති වෙන්න පුළුවන්. ගම් වතුර වගේ දේවල්, වැස්ස වැඩිවීම, කාණු වගේ දේවල් උතුරා යෑම, නගර යටවීම වගේ දේවල්
වෙන්න පුළුවන් දීර්ඝ කාලීන මහා පරිමාණයෙන් නෙවෙයි හදිසි විපත් වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් මේ කාලේ. මේ කාලේ බොහෝ විට මේ සුනාමි ව්‍යසන ඒ වගේම මහා භූමිකම්පා වගේ දේවල් තත්කාලයෙන් පෙන්වන්නේ නැහැ. තත්කාලයෙන් පෙන්වන්නේ නැහැ. ඒ වගේම ගහ ගෝචරයේ එච්චර ලොකු සම්බන්ධයක් ඇත්තේ නැහැ මේවට. ඒ නිසා එවැනි විපත් ඇති වෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. සුළු සුළු සිදුවීම් තමයි සිදු වෙන්න පුළුවන් කියලා පෙන්වුම් කරනවා. ඒ වගේම මේ කාලේ පෙන්නනවා සංචාරය බොහෝ විට සංචාරක ව්‍යාපාරය දියුණු වෙන්න පුළුවන්. ලංකාව ආශ්‍රිතව මේ දෙසැම්බර් මාසය හුදයි සිකුරුයි සම්බන්ධ වෙච්ච නිසා ඒ වගේම 159 කියන රාශි තුන කාම ත්‍රිකෝණයේ ඉතාමත්ම බලවත්. මේ හරහා හඳුනා ගන්න පුළුවන් මේ දෙසැම්බර් මාසය ලංකාවේ සංචාරක කර්මාන්තය වගේ විෂයන් වල නැත්තම් අමාත්‍යංශවල ඒ ක්ෂේත්‍රයේ ඊටාම විශාල දියුණුවක් මේ කාලේ ඇති වෙනවා. විශාල දියුණුවක් ඇති වෙනවා. අපි ගණනය කරලා බලන්න මම ඔය දත්ත පිළිබඳව කටයුතු කරන අපි දන්නවා YouTube නාලිකා තියෙනවා. එහෙම නැත්නම් සංචාරක ව්‍යාපාරය ගැන විවිධ පරීක්ෂණ කරන ආයතන තියෙනවා. මේ අයට ආරාධනා කරනවා මේ දෙසැම්බර් මාසය පසුගිය අවුරුදු වලට වඩා වැඩි තාම ඉහළ අගයක් ගන්න සංචාරක ප්‍රමාණයක් ලියාපදිංචි වෙන එහෙම නැත්නම් බුකින් දාන එහෙම නැත්නම් ලංකාවට පැමිණෙන මාසයේ හැටියට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඊටාම ඉහළ දියුණුවක් ළඟා කර ගන්නවා. ඉතින් ඒ අතින් බැලුවාම ලංකාව වාසනාවන්ත වෙන්න ඕන. එහෙම මොකද ඩොලර් ගේන විෂයක්නේ අංශයක්නේ මේක. ඒ පැත්තට වාසනාව කැරකෙනවා. ඒ වගේම රජයේ ශක්තිමත් වෙනවා. රජය මේ ක්ෂේත්‍රේ ගොඩක් දියුණු කරනවා. ඒ වගේම දීවර ක්ෂේත්‍රයේ වගේ ක්ෂේත්‍රات මේ හරහා දියුණු වෙනවා කියලා මතක් කරන්න කැමතියි. ඉතින් ඒක ගොඩක් හොඳ තත්ත්වයක් නිර්මාණය කරાવી කියලා අපට අපේක්ෂා කරන්න පුළුවන් දෙසැම්බර් මාසයේ පලාපලවලදී. ඊට අමතරව පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තුව වගේ දේවල් සාකච්ඡා කරොත් රවි ලග්නයට උච්චකයට ඇවිල්ලා ඉතා ශක්තිමත් වීමත් කුජ ලග්නාධිපති ලග්නයේදීපත් වගේ දේවල් ඒ වගේම 11 වැන්නේ තහ 10 වැන්නේ රාශි අධිපතීන් ශක්තිමත් වෙලා ඉන්න මොහොතක රාජ්‍ය තමන්ගේ ස්ථාවරය දැඩි කරන ආකාරය පේනවා. ඒක ජනතාව පැත්තෙන් ගත්තාම ප්‍රතිඵල තියෙන දෙයක්. ඒ වගේම රාහු 4 වැන්නේ ඉඳීම බලවත්ව 5 වැන්නේ ශනි චන්ද්‍රේ ඉඳීම මහජන පීඩාවට මේ තවම මේ දෙසැම්බර් මාසෙත් මහජනතාව නම් පීඩාව විඳින විදිය තමයි පේන්නේ. පෙරලිකාර විදියට දෙසැම්බර් මාසයේදී විපක්ෂය ශක්තිමත් වෙනවා. උද්ඝෝෂණ වලින් එන්න පුළුවන්, රැස්වීම් වගේ දේවල් වලින් වෙන්න පුළුවන්. රජයට විරුද්ධව නොඑක් මේ පියවර ගන්නවා දෙසැම්බර් මාසයේ. ඒ වගේම පස්වැන්න තමයි නිවේදනය වෙන්නේ මහජනතාව සම්බන්ධව. එතකොට එතන සඳු සහ ශනි ඉන්නවා. මොකද මේ දෙන්න තමයි මහජනතාවට කාරක වෙන්නේ. විශේෂයෙන්ම සඳු සෙනසුරට අහුවෙලා ඉන්න නිසා පීඩාවක් තියෙනවා. මහජනයාට රජයෙන්වත් එහෙම නැත්නම් අනිකුත් පාර්ශ්ව වලින්වත් එතරම් ලොකු සහනයක් නැහැ. රජය හරහා ලැබෙන්න ඕන සහනාධාර වගේ දේවල් වුණත් තවම නිකන් බලාපොරොත්තුවක් අපේක්ෂාවක් විතරයි. මහජනතාවට අපි දැක්ක මේ 2025 වර්ෂයේ පුරාම ඒ තරම්ම ලොකු සහනයක් ගෙනාවේ නැහැ මේ පවතින රජය. ගේන්න පුළුවන් අවස්ථා ඕන තරම් තිබුණා. ගෙනාවේ නැහැ අත් වශයෙන්ම. ඔය තෙල් අඩු උනායි කිව්වට ඒවා ඊටාම සුළු වශයෙන් තමයි අඩු වෙලා තියෙන්නේ. සැලකිය යුතු මේකක් නැහැ. එතකොට පාරිභෝගික ද්‍රව්‍ය වල මිල අඩුවීම වගේ දේවල් වලදී රජය කිසිසේත්ම සැලකිය යුතු මට්ටමකින් මැදිහත් උනේ නැහැ. ඒවා සාමාන්‍ය වෙළඳපොළ හැසිරීම අනුව මිල අඩුවීමක් සිදු වුණා විනා රජයේ මැදිහත් උනේ නැහැ. අපි දැක්කේ නැහැ රජය කොතනකදීවත් ඔය පිටකොටුවේ වෙළඳුන් සමග ඊළඟට තොග අපනයනකරුවන් සමග ඔවුන්ට අවශ්‍ය සහන මොනවද අහලි වෙලා සාකච්ඡාවක් දෙන එක මහජනතාව වෙනුවෙන් කටයුතු කරනවා. තාමත් මේ රට පුරාම ඈත ගම් දනව්වල මිනිස්සු ගොඩාක් පීඩා විඳිනවා බඩු මිලෙන්. ඊටාම අපහසු විදියට තමයි ඔවුන් කරා බාණ්ඩ මිල තීරණය වෙලා තියෙන්නේ. ඔවුන්ට බාණ්ඩ හිඟයක්ම ආපානව වෙළඳ පොලින්. සහනයක් ලැබුණෙම නැහැ. ඒක පිළිබඳව රජයේ වැදගත් කොට සැලකුවේ නැහැ.
රජයේ තියෙන දුර්වලතා හැටියට අපි දකිනවා අර දැන් ආණ්ඩුව කිව්වට පස්සේ බස් එක නම් ආණ්ඩුව රජයයි මේ බස් එක අතර තියෙන සම්බන්ධය තමයි ආණ්ඩුවක් ගත්තාම බස් එකේ රෝදයක් පස්සයක් තියෙනවා නම් රිපෙයාර් කරන්න වෙන්නේ බස් එකේ යන ගමන්. ඒක තමයි ආණ්ඩුවක වෙනස. යන ගමන් තමයි රිපෙයාර් කරන්න වෙන්නේ. නමුත් මේ ආණ්ඩුව එහෙම නෙවෙයි වාහනේ නවත්තනවා. නවත්තලා තමයි රිපෙයාර් එක කරන්නේ. එතකොට අස්ථාවර වෙනවා තත්ත්වය. පවතින තත්ත්වය වෙනසකට ලක් වෙනවා. ඒක නිසා අත් වශයෙන්ම ඒ පිළිබඳව දැඩි ඒ අදාළ අංශ වලින් උනන්දුවෙන් කටයුතු කරන ආකාරයක් අපිට හඳුනා ගන්න තිබුණේ නැහැ. ඒකින්ද අපි අපේක්ෂා කරනවා 2026 වර්ෂය මේට අනුව මීට වඩා යහපත් වර්ෂයක් හැටියට මහ ජනතාවට පෙන්නනවා. ඒක නිසා 2026 වර්ෂයවත් මහ ජනතාවගේ එදිනෙදා කටයුතු පිළිබඳව මීට වඩා සහනාධාර පිළිවෙලක් හැටියට වැඩි වැඩියෙන් අංශ ක්‍රියාත්මක වෙයි කියලා රජයට මැදිහත්ව කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ජ්‍යොතිෂයට අනුව පුරෝගතනය කරන්න පුළුවන් මේ විදිහට. ඒක නිසා බලාපොරොත්තුවක් තියාගන්න කියන එක මතක් කරනවා. අපි ඊළඟට යමු වෙනවා ලග්නෙන් ලග්නේ පලාපල දෙසැම්බර් මාසයේ වෙත. එහෙම ගත්තාම දෙසැම්බර් මාසයේ අත් වශයෙන්ම ලග්න 5කට ඉතාම සුබදායි. එතකොට ලග්න 4කට මධ්‍යස්ථ ප්‍රතිඵල දෙනවා. එතකොට ලග්න 3කට විතර තමයි සුළු වශයෙන් නරක තත්වයක් මතු කරන්නේ. ඒ කියන්නේ මධ්‍යස්ථ නැති අමාරු ලග්න 3ක් හැටියට පෙන්눔 කරන්නේ. ඉතින් ඒ අතරින් අපි දකිනවා විශේෂයෙන්ම වර්තමානයේ ක්‍රියාත්මක වෙන තත්වයන් අනුව මීන රාශිය ටිකක් අමාරු තත්වයෙන් යන්නේ. මේෂ ලග්නය ටිකක් ගැටලු සහගත තත්වයන් හරහා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තුලා ලග්නය යම් පීඩාවකට අහු වෙලා තියෙනවා. මධ්‍යස්ථ මට්ටමේ තමයි තියෙන්නේ. එතකොට සිංහ ලග්නය යම්කිසි අර්බුදකාරී තත්වයක මේ වෙලාවේ තියෙනවා. ඔන්න ඔවැනි ලග්න කිහිපයක් තමයි අපහසුතා තියෙන්නේ. අනිත් සෑම ලග්නයකටම දෙසැම්බර් මාසය සුබ බලදායි ප්‍රතිඵල ගෙන එනවා කියන එක මතක් කරන්න කැමතියි. මේෂ ලග්නය උදුව මාසයේ හෙවත් දෙසැම්බර් මාසයේ මේෂ ලග්න හිමියන්ට කොහොමද? මේෂ ලග්නධාරීන්ගේ ලග්නාධිපති වෙන්නේ අඟහරු ගහය එහෙම නැත්නම් කුජ ගහය. මේ කුජ ගහය වෘශ්චික රාශිගත වෙලා ඉන්නේ. එතකොට වෘශ්චික රාශිය කියන්නේ මේෂයෙන් 8 වෙන්න. මෙතන රවි ඉන්නවා, සිකුරු ඉන්නවා. ඉතින් ඒක නිසා මුල් සතිය දවස් 8ක් 9ක් විතර යනකම් අමාරු තත්ත්වයක තමයි මේෂ ලග්නධාරීන් ඉන්නේ. එතකොට පළවෙනි සතිය ඊතරම් යහපත් නොවන සතියක් හැටියට මේෂ ලග්නය අය කටයුතු කරන්න ඕන. හිතන්න ඕන. හැබැයි ඔබේ ලග්නාධිපති ඔබේම රාශියකට ඉන්නේ උච්චක රාශිය බලවත්ව. නමුත් ඒ 8 වෙන්න වීමත් රවි සහ සිකුරු මේ 8 වෙන්න තුල දිගින් දිගටම කටයුතු කිරීමත් නිසා යම්කිසි ප්‍රශ්නකාරී තත්වයකට පත් වෙන්න පුළුවන්. ඒ නිසා එහි ගැටලුකාරී ස්වභාවයක් තියෙනවා. ඒක නිසා පළවෙනි දින 8 විතර වෙනකන් මේෂ ලග්න ධාරීන් පරිස්සමෙන් ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕන. මේ කාලය ඔබට වියදම් වැඩි වෙන කාලයක්. ඒ වගේම ගෘහ ජීවිතේ පොඩි පොඩි මත ගැටුම් වෙන්න පුළුවන් කාලයක්. ඒ වගේම හිත අමනාපකම් ඇති වෙන කාලයක්. ඒ වගේම හදිස්සි මූල්‍ය හානියක් වෙන්නනවා. මේක වියදමක් වෙන්න පුළුවන්, රැවටීමක් වගේ දෙයක් වෙන්න පුළුවන්. නැත්තම් ඔබගේ ණය මුදලක් හැටියට ඔබ කාට හරි දෙන දෙයක් බලාපොරොත්තුවක් ඇතුව ආයෝජනයක් හැටියට. නමුත් ඒක කරදරයක් මෝඩ ක්‍රියාවක් හැටියට පෙන්නනවා මේ කාලේ සිදු කිරීම. ඒක නිසා මේෂ ලග්න ධාරීන් පරිස්සමෙන් ඉවසීමෙන් මේ කාලේ කටයුතු කිරීම යහපත් වෙනවා. නැත්තම් ගැටලු සහගත තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කතා කරොත් 8 වෙනි ආක්‍රමණය කළ නිසා ගහයෝ කිහිප දෙනෙක් ඒ වගේම මුල් සතියේ සෙනසුරුත් මේ රෝගස්ථාන හරහා හානි ස්ථාන හරහා ගමන් කිරීම නිසා ඔබට පීඩා මානසික පීඩා බාධා ගෙදෙන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව තරමක් අවබෝධයෙන් කටයුතු කරොත් හරි. පවතින තත්ත්වයේ ඉස්සරහට පවත්වාගෙන යනවා මිසක් මේ කාලයේදී හදිසි තීන්දුව තීරණ වලට එළඹෙන්න එපා කියන එක තමයි
මේෂ ලග්නධාරීන්ට මුල් සතියේ අපි පැහැදිලි කරන්නේ. හැබැයි දෙවනි සතිය ඔබට ඊටාම සුබයි. ඕන දෙයක් ශක්තිමත්ව කරන්න පුළුවන් පෙරලිකාරී විදියට දෙවනි සතිය ඔබට එනවා. නැවත තුන්වෙනි සතියත් ඔබට ඒ තරම්ම යහපත් තත්ත්වයක් පෙන්වන්නේ නැහැ. ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. හතරවෙනි සතිය ඔබට යහපත්, විශේෂයෙන්ම සංචාරක වගේ දේවල්, ප්‍රීති සංഭാෂණ, ඒ වගේම ඇවිදීම් වගේ දේවල් ඉතාම හොඳින් පෙන්නනවා හතරවෙනි සතිය. ඉතින් ඒක නිසා මේෂ ලග්නධාරීන් පළවෙනි සතියත් තුන්වෙනි සතියත් ටිකක් පරිස්සමින් කටයුතු කරන්න. හතරවෙනි සතිය හොඳයි. තුන්වෙනි සතියේදී ඔබට සෞඛ්‍ය පීඩා ගෙන එන්න පුළුවන්, පුංචි පුංචි අනතුරු පව ඇති වෙන්න පුළුවන්. වෘෂභ ලග්නය අපි කතා කරමින් හිටියේ උඳුවප් මාසය පිළිබඳව. එහෙම නැත්නම් විවාහාරයට ගණන දෙසැම්බර් මාසය පිළිබඳව. මේ දෙසැම්බර් මාසයේ ගහමාරු කිහිපයක් සිද්ධ වෙනවා. ඉතින් ඒ ගහමාරුත් එක්ක තමයි අපි පලාපල කතනේ ඔබ වෙත ගෙනෙන්නේ. විශේෂයෙන්ම බුධගේ මාරුව, බ්‍රහස්පතිගේ වක්‍ර වීම ඉවත් වීම, එයා එනවා නැවත ආපසට හැරිලා මිතුනෙට. එතකොට රවිගේ, එතකොට විස්ස සිදුවෙන සිකුරුගේ தත්ත්වය මේ ආදී වශයෙන් ගත්තාම ග්‍රහමාරු රාශියක් සිද්ධ වෙන නිසා ඒ ආශ්‍රිතව පලාපල කතනේ අපි ගෙනෙන්නේ සූදානම් වෙන්නේ. වෘෂභ ලග්නය සම්බන්ධව කතා කිරීමේදී සිකුරු ගහය වෘශ්චික රාශිගත වෙලා තමයි ඉන්නේ. එතකොට තුලා රාශියේ ඉඳලා බලවත්ව ඉඳලා ආවේ. එතකොට එයා තුලාවට ආවා. තුලාවේ ඉඳලා වෘශ්චිකයට ආවා. වෘශ්චිකයේ ඉඳලා දැන් ධනුවට යෑමට තමයි සැරසිලා ඉන්නේ. එතකොට මේ වෘශ්චිකයේ ගමන් කරන වෘශ්චික රාශියේ ගමන් කරන්නේ රවි කුජ සමග. මුල් සතිය සුබදායකයි. අත් වශයෙන්ම ඔබගේ කරන කියන කටයුතු හැමදේම දියුණු වෙනවා. මේ දවස්වල ඔබට පුළුවන් අලුත් තීන්දුව තීරණ වලට යන්න. විශේෂයෙන්ම රැකියා මාරු වීම අපේක්ෂා කරනවා නම් එවැනි දේවල් වලට යන්න පුළුවන්. පොඩි චේන්ජ් එකකට යන්න පුළුවන්. මේ කාලය මහන්සියලා වැඩ කරන කාලයක් හැටියට පේනවා. ඒ වගේම රැකියාව, ආර්ථිකය, වෘත්තීය කටයුතු පිළිබඳව ගොඩක් මහන්සි වෙන, උනන්දු වෙන, විශේෂයෙන්ම ඔබ සිතින් උනන්දු වෙන කාලයක් හැටියට පෙන්නනවා. මේක පරිවර්තනයකට ඔබ ඉදිරියේදී රැගෙන යන්න පුළුවන් මාසයක්. ඒක නිසා දෙසැම්බර් මාසයේ වාසිසහගත විදියට කටයුතු කරන්න. පළවෙනි සතිය හොඳයි, දෙවෙනි සතිය හොඳයි, තුන්වෙනි සතිය ඔබට ඒ තරම් හොඳ නෑ. නැවතත් හතරවෙනි සතිය යහපත් වෙනවා. මේ කාලේ සෞඛ්‍ය ගැටලු පිළිබඳව ගත්තොත් ඇත්ත වශයෙන්ම සෙම සහිත අසනීප ඇති කරන්න පුළුවන්. තුන්වෙනි සතිය වගේ සතියවලදී රෝහල්ගත වෙන්න හෝ එහෙම නැත්නම් වෛද්‍යවරු වෙත යෑම වගේ දේවල් පෙන්නනවා ඒ කාලය. ඊට අමතරව සංචාර වගේ දේවල් වලදී පොඩි අනතුරු වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් කියලා පෙන්නනවා. ඒ අරින්න ලොකු ප්‍රශ්නයක් නැහැ. දෙසැම්බර් මාසයේ යහපත් මාසයක් හැටියට ඔබට පෙන්වුම් කරනවා. ඒක නිසා ඔබට ජයග්‍රාහය මාසය ජය ගන්න පුළුවන් ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මිථුන ලග්නය. මිථුන ලග්නයට නම් උදුවප් මාසයේ හෙවත් දෙසැම්බර් මාසයේ ඒ තරම්ම යහපත් මාසයක් හැටියට පෙන්වන්නේ නැහැ. කොහොම වුණත් පළවෙනි සතියත් තුන්වෙනි සතියත් තමයි හොඳ නැත්තේ. දෙවෙනි සතියත් අවසාන සතියත් මිථුන ලග්න හිමියන්ට හොඳයි. මෙහිදී සිදුවෙන විශේෂයෙන්ම 6 වෙනිදා 5 වෙනිදා බ්‍රහස්පතිගේ මිථුන රාශියට නැවත පැමිණීම. ඊටාම වැදගත් කාරණිය තමයි මිථුන ලග්න හිමියන්ට බ්‍රහස්පති කහයා කටක රාශියට ගියා මිථුන රාශියේ ඉඳලා. එතකොට මිථුන රාශියට ගිහිල්ලා දින 48කට පස්සේ, ඒ කියන්නේ කවදද? දෙසැම්බර් මාසේ 5 දක්වා. එතකොට ඔක්තෝබර් මාසේ 18 මිථුනේ ඉඳලා කටකට ගිහිපු බ්‍රහස්පති නොවැම්බර් මාසේ 11 වෙනිදා වක්‍ර වුණා. මේ වක්‍රයෙන් නිවෘත්ත වෙලා කටයුතු කරන්නේ 2026 මාර්තු 11. නමුත් වැදගත් කාරණේ තමයි බ්‍රහස්පති ගහයා කටකට ගිහිල්ලා නැවත මිථුනට එනවා දෙසැම්බර් 5. මිථුන කියන්නේ මිථුන ලග්නෙට. මේ පැමිණීම අපි දන්නවා බ්‍රහස්පති මිථුන රාශියේදී සතුරුයි. බ්‍රහස්පති ගෝචරයෙන් සුබඵල දෙන්නේ 6 3 6 8 12 කියන රාශිය හැර අනිත් ඒවාට සුබඵල දෙනවා. එතකොට මිථුනේ ඉන්න බ්‍රහස්පති වෙනද හිටියේ කොහමද? හොඳට මතක තියාගන්න ඕන. ඔක්තෝබර් මාසේ 18ට කලින් මිථුනේ හැසිරුණේ බ්‍රහස්පති වක්‍ර නොවි නිවෘත්ත වෙලා. දැන් මෙතන සිට කොහොමද දෙසැම්බර් 5 ඉඳලා මාර්තු 11 වෙනකන් යන්නේ? වක්‍ර වෙලා මෙයා යන්නේ. ඒක නිසා මිථුන ලග්න හිමියන්ට
ජීවිතේ තීරණාත්මක කාලයක් ඇති කරනවා මේ සිදුවීම. ඒක නිසා ඔබේ කේන්දරේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කරගන්න කියන එක මතක් කරගන්න. ඔබට විශ්වාසවන්ත, ඔබ දන්න කියන, ඔබට විශ්වාසනීය අනාවැකි පැවසූ කෙනෙක්ගෙන් මිථුන ලග්න හිමියෝ කේන්දරේ බලා ගන්න ඕන. ඔබට තීරණාත්මක දේවල් ජීවිතේ සිදු වෙනවා කියන්නේ මෙහෙමයි. රෝග සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, රැකියාව සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, විවාහය සම්බන්ධ වෙන්න පුළුවන්, ඉන්න තැනින් වෙන තැනකට යෑම වගේ දේවල් පවා වෙන්න පුළුවන්. ඒක නිසා ඒ ගැන මතක තබාගෙන කටයුතු කරන්න. කටක ලග්නය. කටක ලග්නයත් ඊටාම වැදගත් දෙසැම්බර් මාසයේ. උඳුවප් මාසයේදී කටක ලග්නය ආලෝකමත් වෙච්ච කාලයක් හැටියට අපට හඳුනන්න පුළුවන්. විශේෂයෙන්ම නොවැම්බර් මාසයේ, සැප්තැම්බර් මාසයේ කටකෙට බොහොම යහපත් වුණා. විශේෂයෙන්ම ඔක්තෝබර් මාසයේ ඉඳලා කටක ලග්නයන්ට වාසනාව උදා කරා, යහපත උදා කරා. දැන් මේ දෙසැම්බර් මාසය, මේ උඳුවප් මාසයේදී කටක ලග්න හිමියන්ට විශේෂ ගහමාරුවක් තමයි බ්‍රහස්පති කියන ග්‍රහයා. ගුරු කියන්නේ කේන්දරේ බ්‍රහස්පති ග්‍රහයා ඔබගේ කේන්දරේ ලග්නේ තමයි හිටියේ. දෙසැම්බර් උදා වෙනකොට වක්‍ර වෙලා උච්ච වෙලා තමයි හිටියේ. දැන් දෙසැම්බර් 5 වෙනිදා මේ බ්‍රහස්පති කටකේ ඉඳලා ආපස්සට යනවා. ඒ කියන්නේ මිථුනට 12 වෙන්නට යනවා. එතෙන්ට ගියාම සතුරු වෙනවා. වක්‍ර සතුරු ගායෙක් බවට පත් වෙනවා. එතකොට මකර ලග්න හිමියන්ට ඒ තරම්ම සුබදායක නැහැ. මතක තියාගන්න. බ්‍රහස්පති කියන්නේ සර්ව ගුරුවරයා. සියලු සුබඵල දෙන්නා. බ්‍රහස්පති ඔය සෙනසුරු රාහු සහ නිකුත් ග්‍රහය වගේ නෙවෙයි, අහිතකර විදිහට කේන්දරේ පිහිටියොත් එයා දෙන අසුබ ඵල ඉතාම දරුණුයි. තාම දරුණු. ඉතින් 12 වෙන්න කියන්නේ ගැටළු සහගත ස්ථානයක්. ඒක නිසා කටක ලග්න හිමියන් සැලකිලිමත් වෙන්න ඕන. දෙවැනි සතිය කටක ලග්න හිමියන්ට යාපත්. පළවෙනි සතිය, තුන්වෙනි සතිය, හතරවෙනි සතිය කියන සතිය තුනම ඊතරම් යාපත් නැහැ. මධ්‍යස්ථ තත්වයෙන් තමයි පවතින්නේ. දෙවැනි සතිය තමයි කටක ලග්න හිමියන්ට යාපත්. මේ කාලේ ඔබගේ ජීවිතයේ තීරණාත්මක සිදුවීම් සිදු වෙන්න පුළුවන්. විදේශගත වීම වගේ දේවල්, විවාහය සහ ගෘහ ජීවිතය සම්බන්ධයෙන් දේවල්, රැකියාව සම්බන්ධයෙන් දේවල් වලදී ඊටාම තීරණාත්මක බලපෑම් ඇති කරනවා. මේක යහපත් ආකාරයට සිදු වෙන්න පුළුවන්. මතක තියාගන්න. ඒක ඔබේ කේන්දරය අනුව සිදු වෙන්නේ. කටක ලග්න හිමියෝ 100ක් විතර ගත්තොත් 20කට 25කට විතර මේක ඊටාම සුබදායී වෙන්න පුළුවන්. නමුත් බහුතරයකට මේ தත්ත්වය අසුබ ඵලදායී විදියට තමයි බලපාන්නේ. ඉතින් වර්තමානයේ ග්‍රහ ගෝචරයේදී 5 වෙනිදා බ්‍රහස්පතිගේ මිථුනයට පැමිණීම, 6 වෙනිදා කුජගේ මාරු වීම, එතකොට 7 වෙනිදා 6 වෙනිදා බුධගේ මාරු වීම, එතකොට 7 වෙනිදා කුජගේ මාරු වීම, 16 රවි මාරු වීම, 20 එක මාරුවක් තියෙනවා, 29 තව මාරු. මේ විදිහට මේ මාරු වීම ටික ගත්තාම තරමක සංකීර්ණ තත්ත්වයක් කටක ලග්න හිමියන්ට තියෙන බව මතක් කරන්න ඕනේ. ඒකින්ද දෙසැම්බර් මාසයේදී පවතින තත්ත්වයන් ඉස්සරහට රැගෙන යන්න කේන්දරේ චුට්ටක් බලා ගන්න. මොකද ඉදිරි වර්ෂයකුත් තියෙන නිසා බලාගෙන ඉවර වෙලා කටයුතු කරන්න කියන එක කටක ලග්න හිමියන්ට මතක් කරනවා. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සිංහ ලග්නය අපි කතා කරමින් සිටියේ දෙසැම්බර් මාසයේවත් උඳුවප් මාසය පිළිබඳව. සිංහ ලග්නයට කොහොමද කියලා අපි සාකච්ඡා කරොත්, පළවෙනි සතිය තරමක් දුරට යහපත්. ගොඩාක්ම නෙවෙයි, තරමක් දුරට යහපත්. තීන්දුව තීරණ ගැනීමට හොඳ කාලයක් හැටියට මේ කාලේ සාකච්ඡා කරන්න පුළුවන් ඇත්ත වශයෙන්ම. නමුත් මේ සතියේ බ්‍රහස්පති කටකේ 12 වෙන්නේ උච්ච වෙලා, වක්‍ර වෙලා, හෙවත් නීච වෙලා ඉඳීම යහපත් වෙන්නේ නැහැ පළවෙනි සතියේ. නමුත් දෙවෙනි සතියේ ඉඳලා ඔබට යහපත උදා කරනවා. මොකද වෘශ්චික රාශියේ රවි සිකුරු කුජ කියන ග්‍රහයොත්, රවි සිකුරු බුධ කියන ග්‍රහයන් තුන් දෙනා සම්ප්‍රාප්ත වීම, ඒ වගේම පස්වැනි කුජ බලවත් වීම, මේ කාරණා එක්ක දෙවෙනි සතිය සිංහ ලග්න හිමියන්ට ගොඩක් යහපත්. මම මේ යහපත් කියන්නේ මෙහෙමයි, අර අනිත් ලග්න වලට වඩා යහපත් නෙවෙයි. නොවැම්බර් මාසයේ ඔබ හිටියාට වැඩිය යහපත් තත්ත්වයක් ඇති කරනවා. රැකියාවක් හොඳ ලැබෙන්න පුළුවන්. එතකොට අර බාධා වෙච්ච, කරදර වෙච්ච, වියදම් වැඩි වෙච්ච කාලය ඉවර වෙනවා. රැකියාවක් ලැබෙනවා. නැත්තම් කර කර හිටපු වැඩ ලැබෙනවා. එහෙම නැත්තම් මුදලක් ලැබෙනවා ඔබට.
ආයෝජනයකට අවස්ථාව ලැබෙනවා. නැත්තම් කරපු ආයෝජනයකින් ප්‍රතිඵල ඔබට ලැබෙනවා. බෝනස් එකක් මේ කාලේ ලැබෙන්න පුළුවන්. මේ වගේ වාසි පෙන්නනවා සති දෙකක්ම. ඉතින් ඒක හොඳ තත්ත්වයක් හැටියට අපිට අඳුන ගන්න පුළුවන් පැවතුණු තත්ත්වයට වැඩිය. නමුත් අවසාන සතිය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන්ම සෙනසුරු තවම මීනේ යන නිසා ඔබට අහිතකර තත්ත්වයන් ළඟා කරනවා. ඒ වගේම බ්‍රහස්පති 11 වෙනි වක්‍ර වීම සිංහල අග්නිහිමියන්ට ඉතාම වැදගත් ගහයක් තමයි සැප දෙන ගහය හැටියට සලකන බ්‍රහස්පති. එයා වක්‍ර වෙලා සතුරු වෙලා අයස්ථානයේ 11 වෙනි හිඳීම ඒතරම් යහපත් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සිංහල අග්නිහිමියන් කටයුතු කරන්න ඕන. ටිකක් පරිස්සමෙන් කටයුතු කරන්න. පළවෙනි සතිය ටිකක් සුබයි, දෙවෙනි සතිය ගොඩක් හොඳයි, තුන්වෙනි සතිය මධ්‍යමයි, හතරවෙනි සතියත් මධ්‍යමයි හැටියට තමයි යන්නේ. ඉතින් ඒක නිසා අවබෝධයෙන් කටයුතු කරන්න කියලා මතක් කරනවා. ජය වේවා. කන්‍යා ලග්නය. අපි කතා කරමින් හිටියේ උඳුවප් මාසයේ පලාපල. එහෙම නැත්නම් දෙසැම්බර් මාසයේ පලාපල පිළිබඳව. දෙසැම්බර් කියන්නේ සීත මාසයක්. එතකොට කන්‍යා ලග්න හිමියන්ට මේ මාසය කොහොමද බලපාන්නේ කියලා කතා කරොත් මධ්‍යස්ථ සුබඵල තත්ත්වයක් තමයි කන්‍යා ලග්න හිමියන්ට තියෙන්නේ. ඒ තරම්ම යහපත් ප්‍රතිඵල තිබෙනවා කියලා මතක් කරන්න අමාරුයි. විශේෂයෙන්ම ඔබේ කේන්දරේ ලග්නාධිපති සහ රවි සිකුරු එකතු වෙලා දෙවැනි සතියේ සුබඵල අත් කරනවා. පළවෙනි සතියේ කන්‍යා ලග්න හිමියට ඒ තරම් යහපතක් උදා කරන්නේ නැහැ. විශේෂයෙන්ම බ්‍රහස්පති කටක රාශියේ උච්ච වෙලා වක්‍ර වෙලා ඉන්න කාලය තමයි පළවෙනි සතිය. ඒ වගේම සෙනසුරු 7 වෙනි පීඩාවක් එල්ලෙම කරමින් ඉන්නවා. ඉතින් මේ තත්ත්වයන් නිසා පළවෙනි සතිය ඒ තරම් යහපත් වෙන්නේ නැහැ. හැබැයි දෙවෙනි සතිය හොඳයි. දෙවෙනි සතිය ඔබට අර හිර වෙච්ච බලාපොරොත්තු අපේක්ෂා දැල් වෙන මාසයක් හැටියට බලා ගන්න පුළුවන්. ඉතින් දෙවෙනි සතිය තුන්වෙනි සතිය සතුටුදායක මාසයක්, වාසි ලැබෙන මාසයක් හැටියට කන්‍යා ලග්න හිමියන්ට පෙන්වලා දෙන්න කැමැති. තුන්වෙනි හතරවෙනි සතිය ඔබට වියදම්කාරී තත්ත්වය වැඩි. ඒ වගේම ලැබීම් පවා අඩු කරනවා. පොඩි පොඩි කරදර බාධක වගේ දේවලුත් අවසාන සතියේ පෙන්නනවා. ඒක නිසා මුල් සතියත් අවසාන සතියත් ඇතැරිලා දෙවෙනි සහ තුන්වෙනි සතිය කන්‍යා ලග්න හිමියන්ට යහපත් තත්ත්වයක් පෙන්නනවා. විශේෂයෙන්ම කන්‍යා ලග්නයේ වික්‍රමස්ථානය ඊටාම පොහොසත් තත්ත්වයෙන් පෙන්වන නිසා මේ තත්ත්වය ළඟා වෙන මේ සුබඵලදායී තත්ත්වය ළඟා වෙන ආකාරය අපිට අඳුන ගන්න පුළුවන්. ඉතින් ඔබ උනන්දුවෙන් උද්‍යෝගයෙන් අවබෝධයෙන් කටයුතු කරොත් මේ தත්ත්වය යහපත ළඟා කරගන්න පුළුවන්. ඒ වගේම රැකියා වාසි අත්වන කාලයක් දෙවෙනි සහ තුන්වෙනි සතියවල කාලය. ඔබට වාසි සහගත කාලයක් හැටියට පෙන්වලා දෙනවා. විශේෂයෙන්ම බ්‍රහස්පති ගහයා 10 වෙනි වක්‍ර වීම සතුරු වීම රැකියාවේදී වෘත්තියේදී ඒ තරම් යහපත් තත්ත්වයක් පෙන්වෝ නැතත් කන්‍යා ලග්න හිමියන්ට ඔබගේ උත්පත්ති කේන්දරයේ බ්‍රහස්පති බලවත් නම් මේ කාලය ඒක වාසි සහගත තත්ත්වයක් ඇති කරනවා. කොහොමත් උච්ච වෙලා වක්‍ර වෙලා ඉන්නවට වැඩිය මිථුන රාශියේ සතුරු වෙලා හරි ඉන්න එක හොඳයි. ඉතින් අලුත් රැකියාව පිළිබඳව බලාපොරොත්තු වෙදී පුංචි බාධා ඇති වුණත් එතෙන්දි මෙහෙමයි වෙන්නේ. මේ විදිහට ඒක මම කියන්නේ ඔබ බලාපොරොත්තු එකම හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා හම්බෙන එක අරගෙන යන්න මාර්තු මාසයෙන් පස්සේ ඔබේ පස්සෙන් ජයග්‍රහණ රාශියක් එනවා. ඒක නිසා ඒක ගොඩක් හොඳයි. ජනවාරි 18න් පස්සෙත් ඔබට වාසි 10ක තත්ත්වයක් තියෙනවා නැකත් මාරු වීමත් එක්ක. ඒක නිසා බ්‍රහස්පති හරහා වාසි ලබා ගන්න ඉන්න අයට ওই ටික තමයි කියන්න තියෙන්නේ. ජය වේවා කියලා ප්‍රාර්ථනා. තුලා ලග්නය අපි කතා කරමින් හිටියේ 2025 වර්ෂයේ උඳුවප් මාසයේ පලාපල. එහෙම නැත්නම් දෙසැම්බර් මාසයේ පලාපල. දෙසැම්බර් මාසයේ තුලා ලග්න හිමියන්ට කොහොමද? දෙසැම්බර් මාසය ඇත්ත වශයෙන්ම තුලා ලග්න හිමියන්ට පැවතුණු මාස දෙකට වඩා යහපත් මාසයක්. එහෙම තමයි කියන්න වෙන්නේ. තුලාව අපේ ග්‍රහ සිත්තම ග්‍රහ ගෝචරයේ දිහා බැලුවොත් ධනය ටිකක් ලැබෙන, මුදල් ටිකක් ලැබෙන එන්න තිබුණු දෙයක් පහුගිය මාසවල ලැබුණ නැත්නම් ඔන්න ලැබෙන මාසයක්. විශේෂයෙන්ම රජයේ තනතුරු පිළිබඳව බලාපොරොත්තු තියාගන්න පුළුවන් අපේක්ෂා දැල් වෙන මාසයක් හැටියට තුලාවට හඳුන්වා දෙන්න පුළුවන්. තුලාව ටිකක් රජ කරන මාසයක් හැටියට මේ මාසය හඳුන්වන්න පුළුවන්. ඉතින් මුල් සතිය ගොඩක් සුබදායකයි, දෙවෙනි සතියත් සුබදායකයි.
තුන්වෙනි සතියත් නරක නෑ, හතරවෙනි සතියත් ඒ තරම්ම නරක තත්ත්වයක් පෙන්වන්නේ නැහැ. කොහොම වුණත් වාසි සහගත තත්ත්වයකින් ඉදිරියට යන මාසයක් හැටියට තුලාවට අපි සුභාශිංසන පිරිනමන්න ඕන. මොකද පහුගිය කාලය අර වල්ගෙන් අල්ලලා කරකවල ඇතෑරපු ගැරන්ඩියේ. ඒ කියන්නේ ගැරන්ඩියට ගහන්න යනම නම් මුකුත් නැතුව වල්ගෙන් අල්ලලා කරකවල බිමින් තියුවාම යාට යන්න එන්න මුකුත් බෑ. යාගේ අර අස්ති ඇදිලා යා රෝගී තත්ත්වයක තමයි ඉන්නේ. අන්න එහෙම කාලයක් පහුගිය දවස්වල තිබුණේ. ඉතින් දැන් එහෙම නෑ. මේව සුවය ලැබලා ඉදිරියට යන කාලයක් හැටියට තමයි තුලා ලග්නේ අපිට හඳුන්වා දෙන්න වෙන්නේ. විශේෂයෙන්ම මේ මුදල් ටිකක් ලැබෙන්න පුළුවන් මේ කාලය. හැබැයි දෙවනි සතිය යම් කිසි විදියකින් ව්‍යාකූල තත්ත්වයක් නැති වෙන්න පුළුවන්, මානසික පීඩා වගේ දේවල්. නමුත් 3-4 ගොඩක් හොඳයි. පළවෙනි සතියත් නරක නෑ ඒ තරම්. ඒකින්ද තුන්වෙනි සතිය විශිෂ්ට ප්‍රතිඵල ඔබට ළඟා කරන පළවෙනි සතියත් එහෙමයි. ඒක නිසා තුලා ලග්නයේ ජයග්‍රාහී මාසයක් අත්විඳින්න කියන එක අපි ගෙන එනවා. මොකද මෙහි අසුබතාවයන් පොඩි දේවල් රෝගී තත්ත්වයන් තිබුණත් ඒව මම කතා කරන්නේ නැහැ මේ වෙලාවේ. හේතුව අර පහුගිය මාසවල ගොඩාක්ම පීඩාවට ලක් වෙච්ච තුලා ලග්න හිමියන් ඒක 3-4 ගුණයකින් සුබදාය විදිහට ඉස්සරහට එන නිසා අපි සුබ ප්‍රතිඵල තමයි කතා කරන්න ඕනේ. ඒක නිසා වාසනාවන්ත මාසයක් තුලා ලග්න හිමියන්ට හිමි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වෘශ්චික ලග්නය අපි කතා කරමින් හිටියේ දෙසැම්බර් මාසයේ පලාපල. ඒ කියන්නේ උද්දුවප් මාසයේ පලාපල 2025 වර්ෂයේ අවසාන මාසයේ පලාපල. වෘශ්චික රාශියෙන් තමයි ආරම්භ වෙන්නේ දෙසැම්බර් මාසයේ. ඒ ආරම්භ වෙනකොට රවි, සිකුරු, කුජ කියන ග්‍රහය තුන්දෙනාම වෘශ්චිකේ ඉන්නවා. වෘශ්චිකේ දැඩි ශක්තිමත් සතියක් ආරම්භ කරනවා දෙසැම්බර් වල. දෙසැම්බර් මාසයේ පළවෙනි සති දෙක වෘශ්චික ලග්න හිමියන්ට ඉතාම සුබදායි. ඉතාම වාසනාවන්තයි. ඔහුට දේවල් ලැබෙන, ඔහු ව්‍යාපාර ආරම්භ කරන, ඇය ව්‍යාපාර ආරම්භ කරන, එතකොට සංචාරය සඳහා යන, ඒ වගේම ඇඳුම් වගේ දේවල් මිලදී ගන්න, ඒ වගේම රැකියාවේ බෝනස් වගේ ලැබෙන කාලයක් මේ කාලේ. ඒ වගේම රජයේ ආයතනයක් නම් ඒ ආයතනයේ හෝ ප්‍රයිවට් ආයතනයේ ආයතන ප්‍රධානියා ඔබ පිළිබඳව පැසසුම් යොමු කරන කාලයක්. ඒ වගේම රජයේ කොන්ත්‍රාත් වැඩ නැත්තම් මොනවා හරි හවුල් ව්‍යාපාර රජයත් එක්ක කරලා තිබුණා නම් ඒවායේ මුදල් ලැබෙන කාලයක් බවට පත් වෙනවා. ඉතින් පළවෙනි සති දෙක ඉතාම සුබදායකයි. අවසාන සතිය ටිකක් හොඳ මදි. අසනීප වගේ දේවල් පෙන්නනවා. ඒ වගේම පොඩි ගැටලු සාගත තත්ත්වයන් තියෙනවා. මුල් සති දෙක ඉතා සුබදායි වෘශ්චික ලග්නයට. ඉතින් වෘශ්චික ලග්නය ඉතාම ශක්තිමත් විදියට තමයි ඉදිරියට යන්නේ පළවෙනි සති දෙකේ ජව සම්පන්නව. නමුත් තුන්වෙනි සතිය, හතරවෙනි සතිය පොඩි පීඩාවක් තිබෙනවා නැත්තේ නෑ. විදේශගත වීම වගේ දේවල් නැත්නම් විදේශයෙන් ලංකාවට පැමිණීම වගේ දේවල් තුන්වෙනි සතිය, හතරවෙනි සතිය ටිකක් බහුල විදියට වෘශ්චික ලග්න හිමියන්ට පෙන්නනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ නම් නැත්නම් විදේශය සහ ලංකාව අතර හවුලේ කරන බිස්නස් වගේ දේවල් පෙන්නන අයට අධික ගමන් බිමන් සංචාර වගේ දේවල් පෙන්නනවා. ඒ වගේම වියදම වැඩිවීම වගේ දේවලුත් මේ කාලේ පෙන්නනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වෘශ්චික ලග්න හිමියන් පිළිබඳව අපිට දෙසැම්බර් මාසයේ කතා කරන්න පුළුවන් වෙන්නේ. ධනු ලග්නය අපි කතා කරමින් ඉන්නේ උඳුවප් මාසයේ පලාපල. එහෙම නැත්නම් දෙසැම්බර් මාසයේ පලාපල. ධනු ලග්නය ගැන කතා කිරීමේදී පළවෙනි සති දෙක ඒ තරම් කතා කරන්න පුළුවන් මට්ටමක් නැහැ. අහිතකර ප්‍රතිඵල, අසුබ ප්‍රතිඵල තමයි පළවෙනි සති දෙකම තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි නොවැම්බර් මාසෙත් අන්තිම සති දෙක හොඳ නැහැ. ධනු ලග්නයට හොඳ නැහැ. ගැටලු ප්‍රශ්න පීඩා මැද යන්නේ. ඒ විතරක් නෙවෙයි ධනු ලග්නයේ ලග්නාධිපතිය වෙන බ්‍රහස්පති ග්‍රහයා කටක රාශියේ උච්ච වෙලා වක්ක වෙලා ආයවත් නීච තත්ත්වයෙන් කටයුතු කරමින් ඉඳලා මිථුනයට ගියා දෙසැම්බර් 5. මෙන්න මේ තත්ත්වය නිසා යම් කිසි මට්ටමක සබඳතාවල ගැටලු සහගත තත්ත්වයක් ඇති කරනවා. ඔබේ බිරිඳ වෙන්න පුළුවන් ධනු ලග්නේ,
ඔබේ පෙම්වතිය වෙන්න පුළුවන්, ඔබේ හවුල්කරුවන්, සහකරුවන්, කලත්‍රයන් මේ ඔක්කොම ටිකක් ඔබ ගැන පීඩා විදියට නැත්නම් ඔබ රිදවන විදියට කටයුතු කරනවා. ඔබට අහිතකර විදියට මේ කාලේ කටයුතු කරනවා. මොකද සතුරු වෙලා වක්‍ර වෙලා ඉන්නේ මෙතන. හවුල්කරුවන් මග අරිනවා, නැත්නම් බිරිඳ, පෙම්වතිය, නැත්නම් ව්‍යාපාරක හවුල්කරුවන්, ඔබගේ ළඟම යහළුවා එහෙලිය වෙන්න පුළුවන්. තාත්තයි පුතා එකටම කටයුතු කරනවා නම් ඒ එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. පොඩි ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා. හවුල් ව්‍යාපාර කරන අය, ඒ වගේම ස්වාමියා බිරිඳ වශයෙන් කටයුතු කරන අය ඊටාම ප්‍රවේශම් වෙන්න ඕන වචන පාවිච්චියේදී. මොකද රවි කුජ සිකුරු උච්චික ලග්නේ ඊටාම දැඩිව 12 වෙන්නේ ඉන්නකොට ඒ බිරිඳ හෝ හවුල්කරුවා හෝ ඔබගේ ව්‍යාපාරික සහකරුවා හෝ ඔබගේ මිත්‍රයා වෙන්න පුළුවන්, යෙහෙලිය වෙන්න පුළුවන්. එයා දැඩි ලෙස මේ එයාගේ ස්ථාවරය පෙන්නනවා. ඒක දැඩි ලෙස අපිට පෙන්눔 කරනවා. ඉතින් ඒක තියෙන්නේ 12 වෙන්නේනේ. ඒ කියන්නේ හානි පාඩු පෙන්වන තැන. එතකොට ඔබට අහිතකර විදියට බලපානවා. මේ தත්ත්වය අවබෝධ කරගෙන යන්න ඕන පළවෙනි සති දෙකම. හැබැයි දෙවෙනි සතියේ 15 වෙනිදායින් පස්සේ රවි ධනුවට එනවා, විස්ස එනවා, කවුද සිකුරු එනවා ධනුවට. එතකොට කුජ 12.7 ධනුවට එනවා. මෙන්න මේ කාලේ ඉඳලා 15න් පස්සේ ධනු ලග්නේ ඊටාම වාසනාවන්ත ශක්තිමත් වෙනවා. සංචාරක යන්න පුළුවන්, ඒ වගේම ඇවිදින්න යන්න පුළුවන්, ඒ වගේම ධනය ලැබෙන කාලයක් වෙනවා. ප්‍රීති සම්භාෂණ වලට යනවා, උත්සව වලට යනවා, වියදම් වැඩි වෙනවා, වගේ ධනය එනොත් වැඩි කරනවා. ගොඩාක් හොඳ කාලයක් වෙනවා දෙසැම්බර් මාසේ 15න් පස්සේ. ඉතින් ওই ටික අවබෝධයෙන් කටයුතු කරන්න. විශේෂයෙන්ම මාර්තු මාසේ 11 වෙනිදා දක්වා ධනු ලග්නේ ලග්නාධිපති වක්‍ර වෙලා 7 වෙන්නේ යන නිසා විවාහ වෙන්න ඉන්න ධනු ලග්න හිමියන් නැත්තම් විවාහ ළඟදී විවාහ වෙච්ච අය ටිකක් පරිස්සම් වෙන්න ඕන. මකර ලග්නයට දෙසැම්බර් මාසේ රජ කියවන්න පුළුවන් කාලයක්. විශේෂයෙන්ම වෘශ්චික රාශියේ ආරම්භයේ ඉඳලම රවි සිකුරු කුජ ඉදීම ටික දවසකින් 6 වෙනිදාන් පස්සෙ බුධගේ සම්බන්ධයත් නිසා ඊට වාසිසහගත තත්ත්වයක් පෙන්නනවා. මකර ලග්නිකයන්ට ගෙවල් මිලදී ගැනීම, ඉඩම් මිලදී ගැනීම, අලුත් ව්‍යාපාර වලට හවුල්කරුවන් එකතු වීම වගේ දේවල් පෙන්නනවා. මුල් සති දෙක තුනම ඊටාම හොඳයි. අවසාන සතිය ටිකක් හොඳ මදි. තුන්වෙනි සතියේ පොඩි ප්‍රශ්න කීපයක් ඇති වෙනවා. බුද්ධිමත් නොවන වැඩ කිරීම, ඊළඟට වියදම් වැඩි වීම, ඊළඟට මොනවා හරි අනවශ්‍ය වියදමක් වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් කාලයක් හැටියට පෙන්නනවා. ඒ ඇරුණම මකර ලග්න හිමියන්ට දෙසැම්බර් මාසයේ ඉතා ප්‍රශස්ත මාතයක් හැටියට පෙන්눔 කරනවා. විශේෂයෙන්ම සෙනසුරු වක්‍ර වෙලා ගමන් කරපු පහුගිය කාලය මකර ලග්න හිමියන් පොඩ්ඩක් හිර කරලා තිබ්බේ. ඒ කියන්නේ ලක්ෂ ගණනින් මුදල් ආවත් ඒවා මොන වෙනවද දන්නේ නැහැ. එක්ක ඔබේ ගෙයක් හදන එකකට වෙන්න පුළුවන්, ඔබේ ව්‍යාපාරයක් සඳහා බඩු දාන්න වෙන්න පුළුවන්, නැත්තම් හිර වෙලා තියෙන වෙන්න පුළුවන්. එහෙම ගැටලු සාගත කාලයක් ගියේ. නමුත් නොවැම්බර් මාසේ 28න් පසු වුණාට පසුවත් මේ 5 වෙනිදා බ්‍රහස්පතිගේ සිදුවීම ඔයගොල්ලෝ දන්නවා, මිථුනයට පැමිණීම, බුධ ගහයා ඊට පස්සේ වෙනස් වෙනවා දෙසැම්බර් 6 වෙනිදා. ඒ බුධගේ වෙනස් වීමත් එක්ක වෘශ්චිකයට පැමිණීම. ඊට පස්සේ මොකද එයා තුලාවේ වෘශ්චිකයේ සැරිසරුවනේ පහුගිය කාලේ බුධ ගහයා. මේ தත්ත්වය ඊට පස්සේ 7 වෙනිදා කුජ ධනුවට පැමිණීම. කුජ ධනුවට පැමිණීම එක්ක ඊට පස්සේ රවි ගහයා ධනුවට පැමිණීම. ඊට පස්සේ 20 වෙනිදා සිකුරු ධනුවට පැමිණීම. මෙන්න මේ කාරණාත් එක්ක මකර ලග්නය සැලකිලිමත් විදිහට මේ මාසයේ දෙකට බෙදෙන සුබ සහ අසුබ වශයෙන්. විශේෂයෙන්ම 20 කියන සීමාව වෙනකොට පොඩ්ඩක් අසුබතාවයේ වියදම් වැඩිතාවය ඔබට පෙන්නනවා. මුල් සති දෙක ඊටාම ජයග්‍රාහී තත්ත්වයෙන් ඔබට පෙන්නනවා හොඳ පැත්ත. නොවැම්බර් 28 ඉඳලම. නමුත් නරකක් වෙන්නේ නැහැ. තුන්වෙනි සතියේ ඉඳලත් කෙසේ වෙතත් 20 වෙනිදායින් පසුව ධනු රාශිය පොහොසත් වීමත් එක්ක
දැන් ලාංකික මකර ලග්නෙට මේක වියදම් වැඩි අවාසි සහගත තත්ත්වයක් හැටියට හඳුන ගන්න පුළුවන්. විදේශයක ඉන්න කෙනෙකුට මේක විදේශ ධනය, බලය, උත්සව, ප්‍රීති සම්පන්න දේවල් ලැබෙන කාලයක් හැටියට හඳුන ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මකර ලග්න හිමියන් තමන්ගේ උත්පත්ති කේන්දරේ ග්‍රහචාරය අනුව තමයි අපිට මේව පැහැදිලි කරගන්න වෙන්නේ. කොහොම නමුත් මාසය දෙකට බෙදිලා තමයි ඔබට සුභ අසුභ ගෙනෙන්නේ. මේ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන්න කියලා මතක් කරනවා. උඳුවප් මාසය හෙවත් දෙසැම්බර් මාසය කුම්භ ලග්න හිමියන්ට ඉතා සුබදායක මාසයක් හැටියට පෙන්වලා දෙන්න ඕන. දෙවැනි සතියේ පොඩි ගැටලු ටිකක් ඇති වෙන්න පුළුවන්. පළවෙනි සතියත්, තුන්වෙනි සතිය, හතරවෙනි සතිය මේ සති තුනම ඉතාම සුබදායක. මේ ලග්න 12න් ගොඩක් සුබදායක ලග්නයක් තමයි කුම්භ ලග්නය. ලග්නාධිපති වලින් ගොඩේම වක්‍ර වෙලා ඉඳලා හිර වෙලා ඉඳලා එතනින් නිදහස් වීම. ඔබ රජයේ නිලධාරියෙක් නම්, පරිපාලන නිලධාරියෙක්, මාණ්ඩලික නිලධාරියෙක් නම්, අමාත්‍යාංශයක ඉහළ පුටුවක් ඉන්නවා නම් උසස් වීමක් හම්බෙනවා. ඔබ අමාත්‍යාංශ ලේකම් කෙනෙක් නම් හොඳ අමාත්‍යාංශයක් ඔබට ලැබෙන්න පුළුවන්. ඒ වගේම ඔබ විදේශ තාන්ත්‍රිකයෙක් නම්, රාජතාන්ත්‍රික සේවයේ ඉන්නවා නම්, තානාපති සේවයේ වගේ ඉන්නවා නම් කුම්භ ලග්න හිමියෙක් නම් මතක තියාගන්න මේ දෙසැම්බර් මාසයේ ඉතාම සුබදායී මාසයක් හැටියට ඔබ ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා වැඩිපුර වැඩ කරලා පෙන්වන්න ජයග්‍රහණ ඔබ පසුපස එන මාසයක්. 2026 වර්ෂය කියන්නේ ඔබගේ ජීවිතයේ තීරණාත්මක වර්ෂයක් වේවි. ඒක නිසා 2026 ජුනි මාසයෙන් පසුව, ජුනි මාසයේ සිට, පසුව නෙවෙයි සිට ඔබට වෘත්තීය ජීවිතයේ ඇගයීම් ලැබෙන, උසස් වීම් ලැබෙන කාලයක්. ඒක නිසා ඒවායේ ක්‍රෙඩිට් එක ඔබ ලබා ගන්න නම්, උසස් වීම ලබා ගන්න නම් ඔබ මේ කාලේ දෙසැම්බර් මාසයේ මහන්සියල වැඩ කරන්න හොඳ තත්ත්වයක් පෙන්වුම් කරනවා. ඉතින් මුකුත්ම අඩුපාඩු දෙයක් කියන්න දෙයක් නැහැ. වාසනාවන්ත මාසයක් හැටියට තමයි වෙන්නන්නේ. දෙවෙනි සතියේ හිතරිදීම් වගේ දේවල් ටිකක් වෙනවා. හැබැයි ඒවා ගණන් ගන්න එපා. හරියනවා ඒවා තුන්වෙනි මාසේ, හතරවෙනි මාසේ විතර වෙනකොට. හතරවෙනි මාසේ ගොඩාක් ප්‍රිය සම්මාචන ලැබෙනවා. ඔබ පොඩි රස්සාවක් කරත් අපි හිතන්නේ කම්කරු රැකියාවක්, එහෙම නැත්නම් අපි තුන් පොඩි ගොඩාක් වැඩ කරලා අඩුපඩියක් ගන්න ගාමන්ට් එකක වැඩ කරන ළමෙක් කියලා. එයාට වුණත් වාසි සහගත බෝනස් හරි මොනවා හරි හම්බෙන මාසයක් හැටියටත් හඳුන්වා දෙන්න පුළුවන් අවසාන සති දෙක. ජයග්‍රාහී මාසයක් ඔයගොල්ලන්ට උදා වෙනවා කියලා මතක් කරගන්න. මීන ලග්නය. උඳුවප් මාසයේ හෙවත් දෙසැම්බර් මාසයේ මීන ලග්න හිමියන්ට කොහොමද? මීන ලග්න හිමියන්ට වාසි සහගත මාසයක් හැටියට මේ හඳුන්වා දෙන්න පුළුවන් දෙසැම්බර්. කොහොම නමුත් මිථුන රාශියට බ්‍රහස්පති ඇවිල්ලා වක්‍ර වෙලා සතුරු වෙලා ඉන්න මාසයක් තමයි 5 වෙනිදා ඉඳලා දෙසැම්බර් 5 තමයි මේ සිදුවීම සිදු වෙන්නේ. ඒක උච්ච වෙලා කටකේ නීච වෙලා ඉන්නවට වඩා හොඳයි 5 වෙනිදා ඉඳලා 4 වෙන්නේ සුඛස්ථානයේ බ්‍රහස්පති වක්‍ර වීම. ගෘහ ජීවිතයේ පොඩි පීඩා පෙන්නනවා. අසනීප තත්ත්වයන් පෙන්නනවා. එහෙම නැත්නම් gedara ඉන්න බැරි කාලයක් වගේ පෙන්නනවා. ඒ අරුණම රැකියාවල වාසනාවේ එතකොට ලැබීම් වල ප්‍රශ්නයක් නැහැ. ඉතින් 9 වෙන්න ඊටාම පොහොසත් වෙලා තියෙනවා. ශක්තිමත් වෙලා තියෙනවා භාග්‍යස්ථානයේ. මේ හේතු කරගෙන ඔබ සංසාරේ කරපු පින ඔබේ පසුපස්සෙන් ආවරණයක් හැටියට, ඕරා එකක් හැටියට කටයුතු කරනවා කියලත් මීන ලග්න හිමියට මතක් කරන්න පුළුවන්. ඔබ දන්නවා ලග්න 12න් ගොඩක් දුර්වල ලග්නයක් මේ දෙසැම්බර් 25 වර්ෂය පුරාම මීන ලග්නය. මීන ලග්න හිමියන්ට අපි වර්ෂයේ මුලදී පැහැදිලි කරලා දුන්නා කොහොමද වෙන්නේ කියලා. නමුත් ඒගොල්ලෝ ඒ තරම් ගණන් ගත්තේ නැති ස්වභාවයක් අපි දැක්කා. ඉතින් මීන ලග්නයට බලාපොරොත්තු නැති විදිහේ ප්‍රශ්න ගැටලු මානසික පීඩා 2025 වර්ෂයේ ආවා. ඉතින් 2026 වර්ෂයේ මීන ලග්න හිමියන්ට ඒතරම්ම සුබදායී වර්ෂයක් නෙවෙයි. හොඳට මතක තියාගන්න. 26ත් ඒතරම් සුබදායී නැහැ. නමුත් 25ට වැඩිය නම් හොඳයි. ඒක හොඳට මතක තියාගන්න. 25ට වැඩිය නම් හොඳයි. ඉතින් ඒ නිසා මේ දෙසැම්බර් මාසයත් ඔබට සහනදායී මාසයක් හැටියට පෙන්වුම් කරනවා. ඔබගේ වාග්ය මතු කරන කාලයක් හැටියට පෙන්නනවා. ඉතින් ඒක නිසා ඔබ ජයග්‍රාහී පැත්තට යොමු වෙන්න කියලා මතක් කරනවා. ඒ වාසිය ලබා ගන්න කියලාත් මතක් කරනවා. 2026 වර්ෂයේ මුල් මාස කිහිපෙම ඔබට සුබ ඵලදායී තත්ත්වයක් ඇති කරනවා මීන ලග්නයට. ඒක නිසා වාසනාවන්ත කාලයක් හැටියට පෙන්වා දෙන්න කැමතියි.
තුන්වෙනි සතිය හතරවෙනි සතිය තරමක බාධක ස්වරූපයෙන් කටයුතු කරන්න පුළුවන් ලග්නාධිපති වක්‍ර වෙලා සතුරු වෙලා ඉන්න නිසා. නමුත් ඔබගේ ගෘහ ජීවිතයේ වගේ දේවල් වල තමයි ඒක පීඩාවක් පෙන්වන්නේ, අනිත් දේවල් වල නෙමෙයි. දෙසැම්බර් හෙවත් උඳුවප් මාසය පිළිබඳව අපි කතා කරා. ලග්න 12ම මොන විදිහටද මේ බ්‍රහස්පතිගේ මාරුව, බුධගේ මාරුව, කුජගේ මාරුව, එතකොට රවිගේ මාරුව, සිකුරුගේ මාරුව, නැවතත් 29 බුධගේ මාරුව ඇති වෙන්නේ කියලා අපි සාකච්ඡා කරා. මෙන්න මේ තත්වයන් සමග කොහොමද ලග්න 12 දෙසැම්බර් මාසයේ හැසිරුණේ කියලා ඔයාලට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ සතිය හොඳද නැද්ද? ඊළඟ සතියද හොඳ? මේෂ ලග්නයට මොන සතියද හොඳ? කුම්භ ලග්නයට මොන සතියද හොඳ කියන එක අපි සති වශයෙන් පෙන්නලා දුන්නා. ඉතින් ඔය පලාපල කියනකොට මේ මහත්ය අපිට නැකත් ඕව තේරෙන්නේ නැහැ. මහත්ය අපිට අතන ඉන්නවා මෙතන ඉන්නවා තේරෙන්නේ නැහැ. අපිට මාසයේ පලාපල කියනකොට සති 4ට බෙදලා පළවෙනි සතිය වැඩක් කරන්න හොඳද නැද්ද? දෙවෙනි සතියද අපි කරන්න ඕන. මාසේ මොන සතියද හොඳ? අපි ගමන් බිමන් යනවා නම් මොන සතියද හොඳ? අන්න ඒක අපිට කියන්න කියලා එල්ලෙන් කිහිපයක්ම තිබුණා. ඒක නිසා මම දෙසැම්බර් මාසේ මේ විදිහට පලාපල ගෙනාවේ සති වශයෙන්. එතකොට ලබන වර්ෂයේ ජනවාරි මාසයේ ඉඳලා මේ පලාපල වලට ලැබෙන ප්‍රතිචාර අනුව සති වශයෙන් ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අර ගැඹුරින් පලාපල නැකත් අනුව රාශිය අනුව කියනවට වඩා අපිට සති වශයෙන් පෙන්වලා දෙන එක පහසු කාරණයකුත් තියෙනවා. ඉතින් කොහොම නමුත් ඔබේ ප්‍රතිචාර පල්ලෙහාන් යොමු කරන්න. ඉතින් මම කතා කරනකොට අදහස් ප්‍රකාශ කරනකොට පොඩි අර උච්චාරණයේ එහෙම නැත්නම් මේ ඇදීම් හිතලකින් ඒවා තියෙනවා. ඉතින් ඒක නිසා මොකක්වත් බලන්නේ නැතුව ග්‍රහචාරේ chart එක බැලුවා අදහස් ප්‍රකාශ කරා පලාපල. ග්‍රහයෝ මාරු වීම අරමේ ඔක්කොම තියෙන්නේ ඔළුවේ. ඉතින් ඒක නිසා ඒ ක්‍රමයට ඔබ හුරු වෙන්න. එහෙම තමයි ඉස්සරහට යන්න වෙන්නේ. ඔබට ජයග්‍රාහී මාසයක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලුම දෙනාට 2026 වර්ෂය සුබ නව වර්ෂයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.